ආයිබෝන් ළමයි. ඉතින් අද වීඩියෝ එක වියෝලා විට්‍රොක් කියන ගංගාව තියෙන වියෝලා විට්‍රොක් කියන හයිබ්‍රිඩ් එක. ඉතින් සාමාන්‍යයෙන් යුරෝ 1කට වැඩිය අඩු ප්‍රමාණයකට අඩු මිලකට මේ පැල අපිට වෙළඳපොළ මිලදී ගන්න පුළුවන්. ඉතින් අද අපි යන්නේ මෙන්න මේ කියන පොට් එකට අන්න අර කියන වියෝලා විට්‍රොක් කියන පැල ටික පැල කරන්න. අපි යමු වීඩියෝ එකට. මංගාව තියෙනවා clay pebbles. සාමාන්‍ය ඕකිඩ් සබ්ස්ට්‍රේට් එකකට පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් clay pebbles මංගාව තියෙනවා. common garden soil. ඇත්තටම common garden soil කිව්වට මේක කොම්පෝස්ට් වගේ මික්ස් එකක්. මෙන්න මේ වියෝලා විට්‍රොක් කියන මලේ සයිස් එකට වැඩිය මීඩියම් සයිස් එකේ තියෙන මල් වෙන වර්ගයක් තියෙනවා. ඒත් එකම දැන් මංගාව තියෙන්නේ මේ හයිබ්‍රිඩ් වර්ග. ඉතින් ඕන වර්ගයකට පහසුව කරන්න පුළුවන්. මේ පැලවලදී විශේෂත්වය වෙන්නේ මේවා සාමාන්‍ය ස්ප්‍රිං ක්ලයිමේට් එකේදී ඒත් එකම ඔටම් එකේදී මීඩියම් හීට් ටෝලරන්ට් ඇබිලිටි එකකුත් මේවට තියෙනවා. ඒ හින්දා මේ පැල සීතල කාලේ වගේම රස්නේ කාලෙත් මේ පැල වවන්න පුළුවන්. දෙකම හොඳට සාමාන්‍ය ටොලරේට් කරන්න පුළුවන්. හැබැයි එක්ස්ට්‍රීම් සම්මා නැතුව. එක මම පාවිච්චි කරන්න යන්නේ එතකොට common garden soil එකයි clay pebbles උයි. clay pebbles ගන්න හේතුව තමයි ඒක පාවිච්චි කරන අපිට දැන් මෙහි යුරෝප් රටවල් වලදී පැඩිහස් චාකෝල් ඒ වගේ සෑන්ඩ් ඒ වගේ දේවල් හොගන්න අමාරු හින්දා අපිට ඉතින් පොරොසිටි හදාගන්න, ඒ කියන්නේ සවිවරතාව හදාගන්න කරන්න තියෙන එකට හරියන දේ පාවිච්චි කරන එක. ඉතින් ඒ වෙනුවට පර්ලයිට් ගන්නත් පුළුවන්, clay pebbles ගන්නත් පුළුවන්. මම නම් මෙතන ගන්නේ clay pebbles. මොකද පර්ලයිට් මම ගත්තාම චුට්ටක් ගණන් වැඩි වගේ තේරුණා. ඒ නිසා ඒ දෙකත් පස්සේ ගේමු. දැනට හින්දා මම මේ තියෙන දේෙන් තියෙන රිසෝර්සස් වලින් මැච් එකක් ගන්න තමයි යන්නේ. clay pebbles ටිකක් දාගන්නවා. මොකද යට සීදුරු ටික මීඩියම් යනවා. ඒ නිසා ඒක නැති කරගන්න හින්දා clay pebbles මේ විදිහට තමයි යට තියෙන සීදුරු ටික මම වහගත්තේ. ඊට පස්සේ අපි යනවා clay pebbles උයි අපේ common potting mix එකයි mix කරන්න. ඒකදී ratio එක වෙන්නේ media එකෙන් 3/2ක් common potting soil, 3/1ක් clay pebbles. හරියට මේක කරන්න ඕන media දෙක, ඒ කියන්නේ clay pebbles සහ common potting soil එක mix කරලා වෙන වෙනම භාජනයෙන් 3/2ක් පුරවලා ඊට පස්සේ පැල ටික තියලා ඊටු 3/1 පුරවන්න ඕන. ඉතින් එහෙම කරන්න මං ගාව මේ වෙලේ ඔක්කොම භාජන නැහැ. පහසුකම් නැහැ. ඉතින් ඒ නිසා මම කරන්නේ මේ විදිහට. ඊළඟට මම එකතු කරනවා clay pebbles. අතරම full mix කරලා කරන්න ගියොත් එම් කරදරයි වැඩි. ඒ නිසා මම potting mix එක හපලා ඉවරලා කොටස පංගම් කරගත්තා. ඊළඟ මම ගන්න තියෙනවා පාට දෙකකින් වියෝලා විට්‍රොක් කියන මල් ලස්සන මල් පාට දෙකකින් තියෙන දම් පාට එක පාටයි. වියෝලා විට්‍රොක් කියන එක අපි සයන්ටිෆිකලි කිව්වට මේකේ common name එක වෙන්නේ garden pansy. ඉතින් garden pansy size මල් වල size එකකින් වර්ණෙන් වර්ග ගොඩාක් තියෙනවා. කැමති වර්ගයක් තෝරගන්න පුළුවන්. මම දන්නේ නැහැ මේක ලංකාවේ තියෙනවා. ලංකාවේ තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න මෙන්න මේ වියෝලා විට්‍රොක් කියන නැත්නම් garden pansy තියෙනවද කියලා. ඉතින් අපි යනවා මේක හිටවන්න. ඉතින් පරිස්සමට පැලයෙන් කරලා ගමු. ඕකේ. පරිස්සමට පැලයෙන් කරලා ගත්තා. ඊට පස්සේ සුපුරුදු පරිදි අඩියෙන් මුල් චුට්ටක් අපි කඩනවා. මුල් එකතු වෙලා තියෙන්නේ. ඕකේ. මේ විදිහට තමයි අපි ලෑස්ති කරගත්ත සෝදානම් කරගත්ත පැල ටික නිකම් වියෝලා විට්‍රොක් කියන පැල ටික තියෙනවා. අපි යන්න නම් ඉතුරු 3 පුරවන්න. මම පුරවන්න යන්නේ මෙන්න මේ ඉතුරු කරගත්ත කලින් හදාගත්ත potting mix එක. ඉතින් ලංකාවේ මල් වුණා වගේ නෙමෙයි යුරෝප් රටක මල් වුණාකොට අපිට ලංකාවේ වගේ විවර්තන කලා ප්‍රදේශකමක් මුළු අවුරුදු පුරාම නැහැ. මේ කාලෙන් කාලට වන්නේ මල් වර්ග වෙනස්. අනිත් එක දැන් අපිට තියෙන අත්දැකීම් වෙන්නේ සාමාන්‍ය ලංකාවේ රටක
නිවර්ත රටක මල්ලවල තියෙන පුරුද්ද. ඉතින් ඒ පුරුද්දත් එක්කලා මෙහි රටක මල්ලවන්න ගියාම සාමාන්‍යයෙන් එක විදිහේ ප්‍රශ්නට මුහුණ දෙන්න වෙනවා. උදාහරණයක් තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්න තමයි පොටින් මීඩියා ප්‍රශ්නය. මොකද ඉතින් යුරෝප් රටක ඉන්නකොට සාමාන්‍යයෙන් අපිට මුණ පාන්න ලොකුම ප්‍රශ්න තමයි පොටින් මීඩියා එක. ඒ කියන්නේ අපි ලංකාවේ ඉඳන් නම් අපිට කොහොමවත් පාවිච්චි කළා ඒත් එක්කම වැලි පස්සේ තව පොළලි කෑලි নানা ප්‍රකාර දහයි අඟුරු මේ වගේ নানা ප්‍රකාර දේවල් ගොඩාක් තියෙනවා. හැබැයි උනාට යුරෝප් රටක ජීවත් වෙන්න ගියාම අපිට තියෙන ඊටකට ඒ කියන්නේ විකල්ප මාධ්‍යයෙන් තමයි පාවිච්චි කරන්න වෙන්නේ. දැන් මේ කොමන් පොටින් සොයිල් එක ඒ වගේ එකක්. ඒත් එක්කම ඒකේ පසොත් නෙමෙයි තියෙන එක නිකන් කොම්පෝස්ට් වගේ මික්ස් එකක්. හැබැයි ඒ වුණාට ඒක සම්පූර්ණයෙන්ම දිර්ලා ගිහිල්ලත් නැහැ. ඒත් එක්කම ක්ලේ පෙබල්ස් මම ෆස්ට් ටයිම් පාවිච්චි කරේ. පර්ලයිට් තිබ්බට පර්ලයිට් චුට්ටක් ගණන් වැඩි. ඉතින් ඒ වගේ අර ඕල්ටර්නේටිව් මීඩියා ඒ කියන්නේ විකල්ප මාධ්‍යයන් තමයි තියෙන්නේ ලංකාවේ පොටින් මීඩියා වෙනුවට. ඉතින් කාලත් එක්ක තමයි මේ වගේ අත්දැකීම් හම්බෙන්නේ. ඉතින් එහෙනම් ඊළඟ වීඩියෝෙන් හම්බෙමු. මෙයාගේ අවාසි මම වෙන දවසක කතා කරන්නම්. නැගිටින්න. බයි බයි.